ස්කින් කෙයාර් රුටීන් ගැන මේ දවස්වල සෝෂල් මීඩියා වල හුඟක් වීඩියෝස් තියෙනවා. මම දකිනවා බොහෝ අය පෙන්වනවා තමන්ගේ ස්කින් කෙයාර් රුටීන් එක ගැන. එතකොට ඒ ආලේපන වර්ග කිහිපයක් එක වතාවකට පාවිච්චි කරනවා. සමහර අවස්ථාවලදී ආලේපන වර්ග 5ක් 6ක් විතර එක මොහොතකට පාවිච්චි කරනවා. හැබැයි ඇත්තටම අපි හරියට කොහොමද මේ විදිහට ආලේපන කිහිපයක් එකට පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්නේ? අපි කියනවා මේකට ලේයරින් කියලා. ඉතින් එතකොට හරියට කොහොමද එකක් මත එකක් මේ ආලේපන අපි පාවිච්චි කරන්නේ ස්කින් කෙයාර් රුටීන් එකක. අද ඒ ගැන හරියටම දැනගමු. ස්කින් කෙයාර් රුටීන් එකක අපි අනිවාර්යෙන්ම පාවිච්චි කරන ආලේපන වර්ග කිහිපයක් තියෙනවානේ. ඉතින් මේ අතර ප්‍රධානම එකක් තමයි මොයිස්චරයිසර් එකක්. ඒක අපි හිතමු හයිලුරොනික් ඇසිඩ් සීරම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. හෝ අනිකුත් මොයිස්චරයිසර් වර්ගයක්. එතකොට ඒකත් එක්ක බොහෝ අය තව නියසිනමයිඩ් කියන ඒ සීරම් එකත් පාවිච්චි කරනවා. ඒ වගේම ස්කින් බ්‍රයිට්නින් වලට සහ තව හැම තරුණව පවත්වා ගන්න අපිට උපකාර වෙන විටමින් C අඩංගු ආලේපන ඒ අතර තියෙනවා. ඒ වගේම තව ඇන්ටි ඒජින් වලට අපේ හැමේ තරුණ පෙනුම සුරකින සහ මේ අපේ ස්කින් කෙයාර් රුටීන් එකක අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි රෙටිනොයිඩ්ස්. එතකොට රෙටිනොයිඩ්ස් උත් මේ ආලේපන වර්ග අතර තියෙනවා. සහ එක්ස්ෆොලියේටර් එකක්. ඒ කියන්නේ අපි කියනවා ඔය ග්ලයිකොලික් ඇසිඩ් වගේ අපේ හැමේ මැරුණු සම ඉවත් කරන විවිධ දියර වර්ග තියෙනවානේ. ඉතින් හෝ ආලේපන. ඉතින් එතකොට ඒ වගේ ග්ලයිකොලික් ඇසිඩ් අඩංගු සීරම් හෝ වෙනත් ආලේපන. ඉතින් මේ විදිහට මේ වර්ග කීපයක් තියෙනවා. නමුත් හැම කෙනාම මේ හැම වර්ගයම පාවිච්චි කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. අපිට තියෙන හැම වර්ගය අනුව සහ අපිට තියෙන අවශ්‍යතාවය අනුව අපි මේ අතරින් අපිට සුදුසු මොනවද අපි පාවිච්චි කරන්න ඕන මොනවද කියලා අපි තෝරගන්න ඕන. ඉතින් එතකොට ඒක Tamanට තනියෙන් තෝරගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් අහලා අපේ හැමට ගැලපෙන අපේ හැමට සුදුසු ආලේපන වර්ග තෝරගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් අනිවාර්යෙන්ම ස්කින් කෙයාර් රුටීන් එකක අපි පාවිච්චි කරන්න ඕන ක්ලෙන්සර් එකක්, ඊට පස්සේ මොයිස්චරයිසර් එකක්, සන්ස්ක්‍රීන් එකක්. දැන් මේ වර්ග තුන අපි අනිවාර්යෙන්ම අපේ උදේවරුවේ අපේ ස්කින් කෙයාර් රුටීන් එකේ අපි පාවිච්චි කරන්න ඕන. දැන් එතකොට ඒ එක තමයි අපිට අර අනිකුත් ආලේපන වර්ග කම්බයින් කරගන්න වෙන්නේ. දැන් අපි බලමු මම මේ සඳහන් කරපු ආලේපන වර්ග වලින් මේවා කොහොමද කිහිපයක් එකට පාවිච්චි කරනකොට පාවිච්චි කරන්න කියලා. හයිලුරොනික් ඇසිඩ් අඩංගු ආලේපනත් එකට පාවිච්චි කරන්න පුළුවන් අනෙක් ආලේපන මොනවද? හයිලුරොනික් ඇසිඩ් ගැන මම ඊට කලින් වීඩියෝ එකක් කළා. එතකොට හයිලුරොනික් ඇසිඩ් වලින් අපි කරන්නේ අපේ හැමේ තෙතමනය සුරකින්න එක, අපේ හැමට නැවුම් බවක් ලබා දෙන එක. ඉතින් ස්කින් කෙයාර් රුටීන් එකක මොයිස්චරයිසර් එකක් විදිහට අපේ හැමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ආලේපනයක් තමයි හයිලුරොනික් ඇසිඩ්. එතකොට ඒකත් එක්ක අපිට නියසිනමයිඩුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මුණ ක්ලෙන්ස් කරලා ඊට පස්සේ හයිලුරොනික් ඇසිඩ් අඩංගු ආලේපනයක් පාවිච්චි කරලා ඊට ටික වෙලාවකට පස්සේ අපිට නියසිනමයිඩ් වගේ සීරම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ නියසිනමයිඩ් වලින් කරන්නේ අපේ හැමේ සිදුරු වැඩිපුර පෙන්වන එක අඩු කරනවා. ඒ වගේම අපේ හැමේ ටෝන් එක ඊවන් කරනවා. අර මූණේ එක එක තැන් එක එක පාටට තියෙනවානේ සමහර වෙලාවට නළල ටිකක් කව පාටයි, මේ කටවටේ ටිකක් කළුයි. ඒ වගේ එහෙම අන්ඊවන් ස්කින් ටෝන් එකක් තියෙනවා නම් ඒක ඒ ටෝන් එක ඊවන් කරන්න පුළුවන් වෙනවා මේ නියසිනමයිඩ් වගේ සීරම් එකකට. ඒකයි මම අර මුලිනුත් කිව්වේ. දැන් මේ හැම ආලේපනයක්ම හැමෝම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ජාති දෙකක් හෝ තුනක් Tamanට අවශ්‍ය කරන ආලේපන මොනවද කියලා තීරණය කළාට පස්සේ Taman දැනගන්න ඕනේ මේවා එකට පාවිච්චි කරනකොට කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් හයිලුරොනික් ඇසිඩ් එක නියසිනමයිඩ් සීරම් එක අවස්ථාවක එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හයිලුරොනික් ඇසිඩ් එක
විටමින් C සීරම් එකත් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මුලින් අපි හයලුරොනික් ඇසිඩ් සීරම් එක මුන්ට දාලා විනාඩි 2ක් 3ක් තියලා ඊට පස්සේ මෝර්නිං ස්කින් කෙයාර් රුටීන් එකට හරි අපිට විටමින් C සීරම් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් විටමින් C සීරම් එක ඊට පස්සේ මුහුණේ ආලේප කරන්න පුළුවන්. රෙටිනොයිඩ්ස් අපේ හැමේ තරුණ පෙනුම සුරකින්න ආලේපනයක්. ඉතින් ඇන්ටි ඒජින් ප්‍රොඩක්ට් එකක් විදිහට ඉතාම හොඳ ප්‍රතිඵල තියෙනවා මේ රෙටිනොයිඩ්ස් වල. ඒතර සීරම් වශයෙන් හෝ ක්‍රීම් වශයෙන් අපිට රෙටිනොයිඩ්ස් ගන්න පුළුවන්. දැන් රෙටිනොයිඩ්ස් එක මොහොතක එකට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි හයලුරොනික් ඇසිඩ් කියලා කියන්නේ. ඒතර මේ දෙක එකට පාවිච්චි කිරීමේ හානියක් නැහැ. විශේෂයෙන්ම අපි රෙටිනොයිඩ්ස් පාවිච්චි කරනකොට ඒකෙන් අපේ හැමේ පොඩි ඉරිටේෂන් එකක් සමහර අවස්ථාවල එන්න පුළුවන්. සංවේදී බව වැඩි වෙනවා අපේ හැමේ. දැන් ඒ නිසාම හයලුරොනික් ඇසිඩ් වගේ හොඳ මොයිස්චරයිස් එකක් මුහුණේ ආලේප කරලා ඊට පස්සේ රාත්‍රියට අපි රෙටිනොයිඩ්ස් අඩංගු ආලේපනයක් මුහුණේ ආලේප කරනවා නම් අර රෙටිනොයිඩ්ස් වලින් අපේ හැමේ ඉරිටේෂන් එක ඇතිවෙන එක අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි රෙටිනොයිඩ්ස් ඍජුවම අපේ හැමට ආලේප කරනවට වඩා අර මම කියපු විදිහට මොයිස්චරයිස් එකක් ආලේප කරලා ඊට පස්සේ ආලේප කරන එක සුදුසුයි. එතකොට ඒ වර්ග දෙකත් අපිට එකට පාවිච්චි කරන්න පුළුවන්. එක අවස්ථාවේදී පාවිච්චි කරන්න සුදුසු නැති ආලේපන වර්ග මොනවද? දැන් විටමින් C අඩංගු ආලේපනත් හරි ජනප්‍රියයිනේ. හැමේ පැහැපත් බවට, හැමේ තරුණ බවට විටමින් C අඩංගු ආලේපන සුදුසුයි. ඉතින් මේ විටමින් C අඩංගු ආලේපන පාවිච්චි කරනවා නම් ඒ විටමින් C සහිත ආලේපන සහ රෙටිනොයිඩ්ස් එකම අවස්ථාවේදී පාවිච්චි කිරීම සුදුසු නැහැ. සාමාන්‍යයෙන් විටමින් C රාත්‍රියට පාවිච්චි කරන්නත් පුළුවන්, උදේට පාවිච්චි කරන්නත් පුළුවන්. රෙටිනොයිඩ්ස් අපි පාවිච්චි කරන්නේ රාත්‍රී සත්කාරයට, නයිට් ස්කින් කෙයාර් රුටීන් එකට. ඒ වගේම අපි රෙටිනොයිඩ්ස් හැමදාම පාවිච්චි කරන්නේ නැහැ. සතියකට දවස් 2ක් හෝ 3ක් තමයි අපි ආලේප කරන්නේ. ඉතින් ඒ නිසා මේ විටමින් C සහ රෙටිනොයිඩ්ස් එකම අවස්ථාවේ පාවිච්චි කරන්නේ නැතුව ඔයගලන්ට වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. විටමින් C උදේට ආලේප කරන්න පුළුවන්. රෙටිනොයිඩ්ස් අඩංගු ආලේපන රාත්‍රියට ආලේප කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි රෙටිනොයිඩ්ස් සතියට දවස් 2ක් පාවිච්චි කරනවා නම් අනෙක් දවස්වල අපිට විටමින් C අඩංගු ආලේපනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට වෙන වෙනම පාවිච්චි කරන්න. මේ දෙක එකට පාවිච්චි කරන්න එපා. ඉතින් අපි පාවිච්චි කරන ආලේපන අතර තවත් තියෙන දෙයක් තමයි AHA කියන ආලේපන, ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ්ස්. ඒ කියන්නේ අපේ හැමෙන් මැරුණු සම ඉවත් කරන ආලේපන. ග්ලයිකොලික් ඇසිඩ් එහෙම නැත්නම් ලැක්ටික් ඇසිඩ් මේවා අඩංගු වෙනවා. දැන් මේ ආලේපන වර්ගත් අපිට පාවිච්චි කරනකොට තව ප්‍රොඩක්ට් එකක් එක්ක පාවිච්චි කරන්නේ නැතුව මේක තනියෙන් තමයි පාවිච්චි කරන්න ඕන. සහ රාත්‍රියට පාවිච්චි කරන්න ඕන. එතකොට රෙටිනොයිඩ්ස් හරි විටමින් C හරි මේවත් එක්ක එකට පාවිච්චි කරන්න එපා. මේක වෙනම පාවිච්චි කරන්න ඕන. ලස්සන වෙන්න, අපේ හැම ලස්සනට නිරෝගීව තියාගන්න අපි විවිධ ආලේපන වර්ග පාවිච්චි කළත් හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. වර්ග ගොඩාක් ඕනේ නැහැ. Tamanට අවශ්‍යම කරන ආලේපන අපි හරි විදිහට පාවිච්චි කරමු.